good evening. කොහොමද ළමයි? ඉතින් ඔයාලා කුක්සි channel එකත් එක්ක වුණාට ගොඩක් ස්තුතියි. ඉතින් අද අපි ඔයාලට හදන්න කියලා දෙන්නේ ස්පැගටි බොලොනීස්. හරිම ලේසි රෙසිපි එකක්. හැමෝටම ගෙදර ඉඳන්ම ඉක්මනටම හදා ගන්න පුළුවන් කෑම එකක්. ලොකු වියදමක් යන්නේ නැතුව ඔයාලට ලේසියෙන් හදා ගන්න විදිය මම අද කියලා දෙන්නම්. ඔයාලට මේ ingredients නැති වුණා ඔයාලට පුළුවන් විදියට මේවා කරගන්න විදිය කියලා දෙන්නම්. මුලින්ම අපිට ඕන වෙනවා මේකට ස්පැගටි ඕන වෙනවා. ස්පැගටි එකක් ගන්න පුළුවන් ඔයාලට සුපර් මාකට් එකකින්. ලුණු ගෙඩියක් ඕන වෙනවා. අපිට චිකන් මින්ස් ඕන වෙනවා. මේක ගැන මම පොඩ්ඩක් ඔයාලට විස්තරය කියන්නම්. තියෙනවා නම් ඔරිගානෝ ලීව්ස් උත් ඕන වෙනවා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් දැන් ගේම ගහන්නේ කොහොමද කියලා. තව ඉතින් දන්නවනේ ඔයිට අමතරට සුදු ලුණු ටිකක් ලුණු ගම්බිරිස් කුඩු මිරිස් කුඩු ඔය චුට්ටක් ඕන වෙනවා. ප්‍රධානයෙන්ම ඕන වෙන ටික තමයි මේ තියෙන්නේ. හරි guys. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේක හැමෝටම ලංකාවේ හොයාගන්න හරි අමාරු දෙයක්නේ. ඉතින් එහෙමයි කියලා worry වෙන්න එපා. ඔයාලා කරන්න ඕන දේ මම මේක හදාගන්නේ. මේකට කියන අපි ටොමැටෝ පේස්ට් එකක් ටොමැටෝ මේ පැස්ටා සෝස් එකක් මේකට කියන්නේ ඇත්තටම මේක හදන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගෙදරම හදාගන්න පුළුවන්. මම මේක ගෙදර හදනවා ඇත්තටම මට මේ ලේසි ඉන්න මම මේක ගත්තේ. ඔයාලට කරන්න තියෙන්නේ මචං ගන්න තක්කාලි ගෙඩි 5ක් විතර අරගන්න. තක්කාලි ගෙඩි 5ක් විතර අරගෙන 5ක් හෝ 6ක් අරගන්න. ටිකක් ලොකු රතු ගෙඩි ගන්න. පුළුවන් තරම් ගෙඩිය රතු වෙන තරමට තමයි වැඩේ ගොඩ. ඊට පස්සේ රතු පාට ගෙඩි 5ක් 6ක් අරගෙන අපි ඒක මේ තඹ ගන්න ඕනේ. ඒක ගෙඩිය උඩ පොඩ්ඩක් කපලා තඹ ගන්න ඕනේ. ගෙඩිය චුට්ටක් තැම්බීගෙන ඉඳි අර මේ තක්කාලි ගෙඩිය පොත්ත පීල් වෙනවා. අන්න ඔය පීල් වෙන ගානට ආව ගමන් අපි ඔය තක්කාලි ගෙඩි ටික චුට්ටක් එළියට අරගෙන පොඩ්ඩක් නිමෙන්න හැරලා ඔයාලගේ බ්ලෙන්ඩර් තියෙනවනේ නේද මචං? අන්න ඔය බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගෙන පේස්ට් එකක් හදාගන්න. අන්න ඕක තමයි ලේසියෙන්ම කරගන්න. ඕක ටිකක් රහ වැඩි කරගන්න අපිට පුළුවන්. සුදු ලුණු බීගි දෙක තුනකුත් ඔන්න ඔකට චුට්ටක් කපලා පොඩ්ඩක් ගෙඩිය චුට්ටක් කපලා සුදු ලුණු බීගි තුන හතරකුත් දාගන්න. අන්න ඕක කරගත්තොත් අපිට මේ පැස්ටා සෝස් එක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඒක හරිම ඉක්මනට ඉතා අඩු වියදමින් අපිට ඕන වෙන්නේ මේ තක්කාලි විතරයි. ඒක කරගන්න පුළුවන්. දැන් මෙතන නම් අපිට තියෙනවා මං කියන්නේ තක්කාලි ගෙඩි 6ක් විතර අරගෙන තම්බලා ගත්තා නම් හොඳටම ඇති. ඔයගොල්ලන්ට වැඩියෙන් ඕන නම් තක්කාලි ගෙඩි 7ක් විතර ගන්න. ඒ වගේම මෙතන දැන් මම කුකුල් චිකන් මින්ස් තියෙනවා. කුකුල් මස් එක අඹරපු කුකුල් මස් එකක් ගන්න. අරගෙන පුළුවන් නම් කටු නැතුව ගන්න ග්‍රෑම් 500ක් වගේ අරගෙන ඕක මචං ග්‍රයින්ඩර් එක තියෙන්නේ බ්ලෙන්ඩර් එක පොඩි ග්‍රයින්ඩර් එක අන්න ඕකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. එතකොට නිකන් තාලපයක් වගේ පේස්ට් එකක් එනවා. අන්න ඕක තමයි මේක පොඩ්ඩක් මේ හැඩයට තිබ්බට මොරි වෙන්න එපා. ඔයාලා තාලපයක් වගේ පොඩි පේස්ට් එකක් හදාගත්තා නම් හරි ඒකිනුත්. එතකොට ඔයාලට චිකන් බ්ලෙන්ඩර් එකකුත් පොඩි අවුලන්න ඔයාලා එක චිකන් එක චූටි නිකන් මේ ලූණු චූටි කෑලි වලට කපන්න අන්න ඒ වගේ කපලා ගන්න. ඉතින් අන්න ඕක තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක ඔයාලට දෙන්න තියෙන ඉන්ග්‍රීඩියන්ට් වල. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ජය. අතරනේ ඉතින් යාළුවනේ දැන් අපි කරන්න තියෙන්නේ ටික ලොකු භාජනයක් ගන්න මේ වගේ අරගෙන ඔකට අපි දානවා තෙල් පොල් තෙල් ටිකක් දාගමු. පොල් තෙල් ටිකක් මේ වගේ වැඩි වුණා කියලා අවුලක් ගන්න එපා. ඉතින් තෙල් ටික වැඩියෙන් කන්න ඕන කොල්ල වුණා. හරි බ්‍රෝ. දැන් අපි පොල් තෙල් දාලා ඉවරයි. දැන් අපි මේකට සුදු ලුණු අඹරගත්ත සුදු ලුණු ටිකක් දාගමු. සුදු ලුණු දැම්මා. දැන් පොඩ්ඩක් මේ පළවම් මල්ලුමක් දැම්මා පොඩ්ඩක්. පළවම් පාරක් දාලා සුදු ලුණු වැදෙද්දීම අපි දානවා මේකට කපාගත්ත ලුණු ගෙඩිය. ඔයාලා අපේ චීස් කොත්තුව හැදුවා නම් ඒකත් කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා යාළුවනේ. හරි. දැන් අපි පොඩ්ඩක් මේ කන්වන් පාට එකකට චුට්ටක් මේවා කරගෙන අපි මේකට දැන් දානවා ලුණු කුඩු ස්වල්පයක්. ඒ වගේම අපි මේකට දානවා ගම්බිරිස් කුඩු ස්වල්පයක්. ඒ වගේම අපි දානවා මේකට මිරිස් කුඩු ස්වල්පයක්. එලකි. හරි දැන් පොඩ්ඩක් මේ කලවම් කරගමු අපි. ඒ වගේම අපි මේකට තියෙනවා ඔයාලා ගාව තියෙනවා නම් විතරක් මේක මං හිතන්නේ එළවලු කඩවල් වල එහෙම පොඩි ලූස් තියෙනවා. මගේ නම් ඉවරලා ඔයාලා තියෙනවා නම් ගන්න ඔරිගානෝ ස්වල්පෙකුත් දාන්න.
හරි දැන් අපි මේක චුට්ටක් කොහොම කලවම් කරගෙන අපිට පුළුවන් මේකට අපි දාගන්නවා අර මින්ස් චිකන් ටික කුකුල් මස් සමරගත්ත කුකුල් මස් ටික චුට්ටක් වැඩි කරගෙන අපි මේක පොඩ්ඩක් එහෙම කුක් කරගන්නවා මස් එක හැදෙන අතරේ අපි උණු වතුර එකක් අරගෙන මේකට අපේ පැස්ටි ටිකක් මෙන්න මේ විදිහට දාගන්න ටික ටික ඇති වෙන අතට දැන් අපි මේ යාළුවට කියන්න අමතක වුණා. ඔයගොල්ලෝ දැන් මේ පේස්ට් එකක්නේ දාන්නේ. එතකොට පුළුවන් තරම් මේ කුඩු කරගන්න බලන්න. මොකද මේ නැත්තම් මස් ගුලියක් වගේ නෙන්නේ. අපි පුළුවන් තරම් එහෙම කඩා ගන්න බලමු. එතකොට අපිට චූටි මේ චිකන් කෑලි අපිට ගන්න පුළුවන්. තේරුණාද? ඒකින්ද පුළුවන් තරම් හොඳට කූරු ගා ගන්න මේ එන්න මෙහෙම කඩාගෙන. එතකොට නිය අර පොප්කෝර්න් වගේ අර පොරි වගේ එනවා. හරිද? දැන් ඔයාලට පේනවා රතු පාට ගිහිලා චුට්ටක් අර නිකන් අමුතු නිකන් සුදු පාටක් වගේ එනවා. මෙහෙම චුට්ටක් අපි උගාගමු. එතකොට වතුර මොකුත් ඒවා දාන්න එපා. එලකිරි. දැන් මෙහෙම තමයි වෙන්නේ වැඩේ. හරි. නියම ගානට අවිල්ලා තියෙන්නේ දැන්. අපි දැන් කරන්න යන්නේ දැන් අපි හදාගත්තනේ අර ඔයගොල්ලෝ තියෙනවනේ ඔයගොල්ලෝ සෝස් එකම ගන්න නැත්තම් ඔයාලට අර ටොමැටෝ වලින් තම්බල හදාගන්න කිව්වේ පේස්ට් එක සුදුලුනේ එහෙම දාලා අන්න ඒක දාන්න දැන් වෙලාව හරි. දැන් සෝස් එක අපි දාමු. හරි. දැන් අපි ටොමැටෝ මේක දාගත්තා. දැන් අපි පොඩ්ඩක් මේක කලවම් කරගෙන එන්න මේ වගේ. මගේ මේ සෝස් එක නම් චුට්ටක් තික් වැඩි. මොකද මම ගත්තේ කඩේ තියෙන මේකක්නේ. මේ ඔයාලට එහෙම ගන්න පුළුවන් නම් ගන්න. අපි මේකට දැන් බලවර බ්ලෙන්ඩ් කරගද්දී උන ටොමැටෝ එක වතුර දාන්න එපා. මේ වස්පස්සේ අපි වතුර දාගමු. මේක දැන් ටිකක් ටික් එක වැඩි කියලා අපිට තේරෙනවානේ. ඔයාලටත් එහෙම තේරෙනවා නම් ඔයාලා වතුර චුට්ටක් දාගන්න. හරිද? ටිකක් දාලා මෙන්න මේ වගේ සුප් එකක්. ගොඩාක්ම මේ දියර ගතිය ගොඩාක්ම නැහැ. ගොඩාක්ම මොකුත් නැහැ. සාමාන්‍ය ගානට එහෙම කලවම් කරලා අපි දැන් මේක වහලා මෙහෙම ගින්දර ටිකක් අඩු කරගන්න මේ ගානට අඩු කරලා අපි මේක විනාඩි 40ක් විතර ලෝ ෆ්ලේම් එකක උයා ගන්න ඕනේ. මේ ටිකක් ගින්දර අඩුවෙන් වැඩි වෙලා අපි හදා ගන්න. හරි අපි එහෙනම් විනාඩි 40කින් ඒ ඇස්සේ මගේ පැස්ට් එකක් ටිකක් දැම්මෙන්න දාලා තියෙනවා. දැන් මෙන්න මෙහෙම වැඩේ වෙනවා. පොඩ්ඩක් පෙන්නනවා ඔයාලට. තාම එච්චර වෙලාවක් නම් කියන. දැක්කද? මේගොල්ලන් මෙහෙම සුප් එක වගේ ලස්සනට හැදෙනවා. මේ මෙහෙම විනාඩි 40ක් විතර අඩු ගින්දරේ මේක හදාගමු. ඒ අතරේ අපි ස්පැගටි එකක් ගාන්න දැම්මිනවා. මම හිතන්නේ දැන් නම් පැස්ට් එක ගාන්න සෙට් වෙලා තියෙනවා නිකන්. අපිට තේරෙනවානේ ඔයාලට බැලුම් තේරෙනවා පැස්ට් එක ටිකක් තැම්බිලා ඇති කියලා. ඕනනම් කැලක් කාලා බලන්න මට හිතෙනවා මේක දැන් ඇති වෙයි කියලා. ඔයාලට ඉතින් ඇත්තටම මේක මේ ගන්නන්නම් කියලා දෙයක් නෙවෙයි. ඉතින් මම උයනවනේ ඉතින් මම කන්න මට හදාගන්න මේක. මේක ඔයාලට පෙන්නලා ඉතින් නිවාඩු දවසේ ඔයාලට පෙන්නලා ඔයාලත් කැමති නම් හදලා රහයිද කියලා මටත් කියන්න ඕනේ. අපි ස්පැගටි එක ගමු දැන්. ඔයාලට මේ වගේ ට්‍රේන් කරගන්න මේ ගැජට් එකක් තියෙනවා නම් ඒ වගේ දාලා මේ ස්පැගටි ටික පෙරා ගන්න. නැත්තම් ඔයාලට මෙහෙම දෙයක් එකක් නැත්තම් මම හිතන්නේ එහෙම දෙයක් නැති වෙන්න කියන්නේ පොඩ්ඩක් අප්සෙට් ගියා සෝරි. හරි දැන් මේකට අපි විනාඩි 30ක් වගේ ඇති. මේ අපි පොඩ්ඩක් අරලා බලමු මොකද්ද තත්ත්වය කියලා. මේ ලස්සන ටෙක්ස්චර් එක මාර සුවඳක් යනවා. ඇත්තටම සුපිරි මාරම සුවඳයි. ඇත්තටම ඉතින් ඔයාලා මේ වගේ කැමරාවක් හදාගෙන ඉතාමත් අඩු වෙලාවකින් ටක් ගාලා හදාගන්න පුළුවන්. ඔයගලන්ට ඉතින් අම්මලා තාත්තලා මේක බලලා එනවා දන්නේ නැහැ. ඉතින් මම නම් මේ මචන්ලා සෙට් එකට හදන්නේ. මචන්ලා මේ අම්මලාට හරි පෙන්නලා ඉතින් ඔයාලා පොඩි ළමයි එහෙම ඉන්නවනම් මේ වගේ එකක් හදලා දෙන්න. මේ හරිම රහයි. ඉතින් හදලා බලන්න. හදලා අනිවාර්යයෙන්ම කාලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් හරි ලේසියට හදාගන්න පුළුවන් නේ. මේක පොඩ්ඩක් කූරු ගාලා බලමු මොකද්ද තත්ත්වය කියලා. නියමටම තියෙනවා. මේ වගේ පොඩ්ඩක් තේරෙනවානේ. පොඩ්ඩක් තෙල වගේ පීදලා තියෙනවා.
එහෙම ඒ ගාන්ට එන්න ඕන මේකම තව චුට්ටක් මේක මට හිතෙනවා මේ අර චිකන් කෑලි තව චුට්ටක් පොඩියට අපි කූරුගාදී අර මුලින්ම අපි දාපු වෙලේ කූරු ගෑවන හොඳයි කියලා ඉතින් අවුලක් නැහැ සාමාන්‍ය ගානට තියෙනවා මේක තව චුට්ටක් කැඩුණා නම් හොඳයි කියලා හිතනවා තව දන්නේ හරි දැන් මේ අපි අන්තිම ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන්නේ තේරෙනවනේ අපිට මේ වැඩිම වතුරක් නැහැ මේකේ මේ වතුර ටික ඔක්කොම හිඳිලා ගිහිල්ලා මේ ගොඩක් හොඳ ටික් එකට තියෙන හොඳ ටික් එකක් තියෙන පේස්ට් එකක් ඇවිල්ලා තියෙනවා අපි මේ වෙලාවේ ගින්දර අඩුම හෝ ඔෆ් හරි කරගමු දැන් කරන්න තියෙන හරිම ලේසි දෙයක් තමයි දැන් ඉතින් කලවම් කරගන්න විතරයි තියෙන්නේ හරි යාළුවනේ අපි දැන් එහෙනම් කලවම් කරගමු හරි ඉතින් මම දැන් මේක මික්ස් කරගන්න තමයි යන්නේ මචන්ලා ඉතින් ඔයාලට මම කරගන්න ඉතින් මම අතින් ගන්න ඉතින් අපි ලංකාවේ යන්නේ මොසා මෙහෙම දාගමු දාලා චුට්ටක් දාන්න දාලා පොඩ්ඩක් ඩිස්ටිලිටින් කරගන්න මේ වගේ හිතන්නවා මේක නිකන් ලේ හොද්දා වගේ කියලා මේකට මචං කලවම් වෙද්දි මේක ඇති වෙනවා අපි ගත්ත ග්‍රෑම් 500ක වගේ පැකට් එකක් අපි චිකන් උත් ගත්තේ ග්‍රෑම් 500ක් හරි එන්න මෙහෙම ටික ටික දාලා කලවම් කරගන්න මං එනවා ඔයාලට කලවම් කරලා වෙන්නනවා මේ වැඩේ කොහොමද එන්නේ කියලා හරි ළමයි ඉතින් කලවම් කරගත්තා හැන්දෙන් කලවම් කරගත්තා දැන් වැඩේ හරි මම පොඩ්ඩක් ආයි ගින්දර දාගත්තා මොකද මේ පැස්ට් එකේ අපි හරියටම ඩ්‍රේන් වෙලා වතුර තිබ්බොත් මේ ඩ්‍රේන් වෙන්නේ නැතුව වතුර තිබ්බොත් චුට්ටක් අවුල යනවා ඉතින් පොඩ්ඩක් ගින්දර දාලා පොඩ්ඩක් ආයේ කලවම් පාරක් දාගන්න ගොඩාරියක්ම එපා විනාඩියක් වගේ කලවම් පාරක් දාගන්න ඉතින් මෙන්න මේක තමයි විස්තරේ කොහොමද එහෙනම් මගේ ස්පැගති බොලොනීස් එක හොඳයි කියලා හිතනවා මේ ඔයාලා අනිවාර්යෙන්ම පුළුවන් වුණොත් හදලා බලන්න ඊට පස්සේ රහයි නම් කමෙන්ට් එකකුත් දාන්න මතක් කරලා ඇවිල්ලා මේක මගේ විදියට හැදුවේ ඉතින් ඔයාලත් කැමති නම් මේ විදියට try කරලා බලන්න කොහොමද කියලා එහෙනම් මචං බයි අයබෝවන් අමතකුණා ඔයාලට ෆයිනල් සර්වින් එකක් පෙන්නලම මම යන්නම් එහෙනම් මෙන්න මෙහෙම තමයි මගේ ස්පැගති බොලොනීස් එක හැදුනේ ඉතින් අද නම් ඉතින් සුසන්ත චෙෆුයි දීපිකා පදුකෝනුයි ආශ්චර්ය රායි නෑ ඉතින් කෑම එක රහ බලන්න මම තමයි ඉන්නේ ඉතින් මම සර්ව් කරගන්න විදියත් ඔයාලට පෙන්නන්නම් ඉතින් මෙහෙම තමයි අපේ ස්පැගති බොලොනීස් එක රස්සට හැදුනේ ඉතින් ඔයාලත් හදලා කොහොමද කියලා කියන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න like කරන්න share කරන්න එහෙනම් කුක්සිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ජය වේවා